මොකද්ද මේ කරේ? මං කිව්වේ ළමයි එක්ක යන්න බෑ කියලා. කරුණාවති දැන් දෙන්නේ. ඒ වැඩ කරන්න පුළුවන් වෙලාවද බලන්න අවුවත් ඇල්ලලා. අබර කපන්න කීයටද? මහත්තයෝ අපේ ගෙදර මිනිස්සුගේ ඇස් දෙක පේන්නෙත් නැහැනේ. ගෙදර වැඩ කරනකොට ටිකක් පරක්කු වෙනවා. මට ඒක වැඩක් නැහැ. වෙලාවට වැඩ දෙන්න. මේක වත්තක්නේ. මේක අම්බලමක් නෙමෙයිනේ. හරි හරි මහත්තයෝ. කරුණාවතිට මම හැමදාම කියමේ ළමයි එක්කන් ඉන්න බෑ කියලා. ළමයි එක්ක කියලා වැඩ කරන්න බෑනේ කරුණාවති. ළමයි එක්ක කරනවා නම් ආයි වැඩ නාවට කමන්නේ. මම මෙතන රස්සාවන කරන්නේ. ගෙදර දාලා ඉන්න විදියක් නැහැ මහත්තයෝ. අපේ ගෙදර මිනිස්සුගේ ඇස් දෙක පේන්නෙත් නැහැනේ. අනික අපේ ගෙදර කාවල ඉඳ තියෙන්නේ. මෙයා කරදර කරන එකක් නැහැ. මම අතෙන් වාඩි වෙන්න කියලා ගස් ටික කපන්නම් මහත්තයෝ. හරි හරි කරුණාවති එන වැඩේ කරන්න ළමයි බලන්න නැතුව. අග්ගල වැඩේ කරන්න. පුතා කොහෙවත් යන්න එපා. මෙතනම ඉන්න හොඳේ. යන්න එපා. අද මුකුත් ගෙනාවේ නෑනේ මගේ පුතේ. අපි ගෙදර යද්දි කඩෙන් මොනවා හරි ගමු. වතුර ටිකක් ඕන දෙන්න කම්බොන්න. අද කරනවා ටිකෑම් ගන්න නැතුව වගේ. අද කරනවා ටිකෑම් ගෙනාවේ නැද්ද? අනේ නෑ අපේ. ගෙදර අද මුකුත්ම තිබුණේ නෑ. මම බණිගෙඩ් දෙකක් නම් ගෙනාවා බං. කොල්ලට බණිගෙඩිය මං ගෙනත් දෙන්න. අනේ ලොකු දෙයක් කමලක්කේ. මට නැතත් කමන්නේ මේ කොල්ලට බණිගෙඩියක් ගෙනත්. අනේ අම්මේ මන්ට දෙන්න කෝක. අනේ පුතේ පුතාට දෙන්න මේක ගෙනියන්න බරයි. එහෙනම් ඉඳා. අනේ අම්මේ මේක මට බරයිනේ. දෙයියනේ මොකද්ද දරුවෝ මේ කරේ? දැන් මගේ රස්සාවත් ඉවරයි. කරුණාවති මොකද්ද මේ කරේ? ඈ? මං කිව්වා ළමයිත් එක්ක මේ වැඩ කරන්න බෑ කියලා. අදින් පස්සේ මේ රස්සාවන කරුණාවති ගෙදර යන්න. අනේ මහත්තයෝ එහෙම කරන්න එපා. මේ රස්සාවට තින් සිද්ධ වෙන්න අර අන්ධ මිනිස්සයයි මායි මේ කොල්ලයි ජීවත් වෙන්නේ. මට එහෙම කරන්න එපා මහත්තයෝ. කරුණාවතිට මං කිව්වනේ ළමයිත් එක්ක මේව කරන්න බෑ කියලා. මේ මහත්තයෝ ඔය අලාබේ ටික ටික කපා ගන්න. මට ඒක කරන්න බෑ. කරුණාවති කරුණාකර ගෙදර යන්න. වෙන කෙනෙක් ගන්න රස්සාවට. අනේ සමා වෙන්න මහත්තයෝ. අපිට ජීවත් වෙන්න විදියක් නැහැ. එහෙම කරන්න බෑ. මම මෙතන රස්සාව කරන්න කරුණාවති.